කර්මපතයක් කියලා මේ සිල්පදේ පැහැදිලි නොකලට ධර්මයේ සඳහන් කරනවා ඒක මහ සිල්පදේ කියලා. පින්නතනි දැන් අබුද්ධෝත්පාද කාලයේ මිනිස්සු සිල් රැකපු හැටි අපි දැන් ඇහුවනේ. එතකොට මේ බුද්ධෝත්පාද කාලයේ ඒ උතුම් පංචශීලයේ සමාදන් වෙලා ආරක්ෂා කරන අය හිටියත් බොහෝ දෙනා සිල් ආරක්ෂා කරන්නේ නැහෙනි. ඒක අපි සමාජය තුළින් බොහොම හොඳට දකින්න දෙයක්. බොහෝ දෙනා සිල් රකින්නේ නැහැ. එතකොට ඔවුන් සිහියෙන්ම ඉඳගෙන විලිලැජ්ජාවක් නැතුව බොරු කියනවා නම් ප්‍රාණඝාත කරනවා නම් සොරකම වැරදි කාමසේවනයේ සිහියෙන්ම ඉඳගෙන කරනවා නම් සුරාපානය කරලා මද සිහියටපත් වුණාට පස්සේ මදයට සහ ප්‍රමාදයටපත් කරනවා කියලා දේශනා කළේ. එහෙනම් මද සිහියටපත් වුණාට පස්සේ ඔහු කොහොමත් අර වැරදි හතරම කරනවා. හොඳ සිහියෙන් ඉන්න මිනිස්සුත් ඒ වැරදි කරනවා නම් මද සිහියෙන් ඉන්න පුජ්‍යලයා කොහොමත් වැරද්ද කරනවා. අන්න ඒක නිසා තමයි අපිට ඕන තරම් විද්‍යුත් මාධ්‍යයේ මුද්‍රිත මාධ්‍යයේ අහන්න දකින්න ලැබෙනවා. සමහරලාට සුරාවෙන් මත් වෙච්ච කෙනෙක් තමන්ගේ දියණිය පවා කෙලසලා. සමහරලාට තමන්ගේ හොඳම මිතුරාගේ බිරිඳ පවා කෙලසන්න ගිහිල්ලා. තමන්ගේ සහෝදරයාගේ බිරිඳ පවා කෙලසන්න ගිහිල්ලා. මොකද ඔහු මද සිහියකින් ඉන්න පුජ්‍යලෙක්. ඒ මද සිහිය නිසා ඔහු බොහෝ වැරදි කරපු කෙනෙක්. එහෙනම් සිහියෙන් ඉන්න මිනිස්සුත් වැරදි කරනවා නම් මද සිහියෙන් ඉන්න මිනිහා කොහොමත් වැරදි කරනවා. එහෙනම් සුරා පානයෙන් හානි වෙන්නේ පෞද්ගලිකව Tamanට. නමුත් මන්ද මානසික බව නිසා අර කර්මපත හතරම ඔහු කරගන්නවා. ඒ නිසා මේකට මහසිල්පදේ කියලත් ධර්මයේ හඳුන්වලා තියෙනවා.